කපිලවස්තුවට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම වැඩම කරපු මොහොතේ කපිලවස්තුවේ ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේට වැඳේ නැහැ. බුදුරජාණන් වහන්සේ 20000ක් සංඝයා පිරිවරාගෙන වඩිද්දී පුංචි ළමයි ඉස්සල්හාට යවුවා මල් සුවඳ අරගෙන. ඊළඟට තරුණ කුමාරවරු යවුවා. අර වැඩිහිටි ශාක්‍යයෝ පිටිපස්සේ හිටියේ සිද්ධාර්ථ කුමාරයා පොඩි කෙනෙක් නෙව කියලා වැඳේ නැහැ. ඒ ශාක්‍යයන්ගේ කුලමානය දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම මහ පොළොවෙන් ආකාශයට පැන නැංගා. ආකාශයට පැන නැගලා ශරීරයෙන් ගින්දරත් ජලයත් එක විට විහිදවන. ඒ කියන්නේ ගින්දර විහිදවන්න එක භාවනාවකට සම්බන්ධින්න ඕන. ජලය විහිදවන්න එක භාවනාවකට සම්බන්ධින්න ඕන. දැන් මේක දෙකම එකපාරයි. මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකෙ කිසිම කෙනෙකුට ඒ සමාධි දෙකට එකපාර සම්බන්ධින්න බෑ. ඒක යමක කියන්නේ දෙකට යමක මහා ප්‍රාත්‍යයක් කියන්නේ. කාටවත් මුගලන් මහරහතන් වහන්සේට සම්බන්ධින්න බෑ දෙකම එකට. ඊට පස්සේ එහෙම සමවදින ගමන් නොපෙනෙන්න වෙන සමාධියකට සම්බන්ධින්න ඕන. දැන් මේ